හායි යාළුවනේ කොහොමද? ඔන්න අදත් කෑම වීඩියෝ එකක් අපි අරගෙන ආවා. අපි අද හදන්න යන්නේ නූඩ්ල්ස් එකක්. මම නූඩ්ල්ස් එක මුලින්ම තඹගෙන මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ බිත්තර තුනක් තියෙනවා. සොසේජස් තියෙනවා බෙදලා අරගෙන. ඊට පස්සේ කැරට් තියෙනවා, ලීස් තියෙනවා, බෝංචි තියෙනවා. ඒ ටික තියෙනවා. මෙතන තියෙන්නේ කෑලි මිරිස්, ලූණු, අම්මිරිස්, කරපිංචා, සුදු ලූණු, ගම්මිරිස් ඒවා ටික තමයි මෙතන ඉතුරු ටික තියෙන්නේ. ඔන්න යාළුවනේ අපි දැන් චාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකන් ඉන්නේ. දැන් තෙල් ටික රත් වෙලා තියෙන යාළුවනේ අපි මුලින්ම දාගමු පොඩියට කපාගත්ත සුදු ලූණු ටික. ඊට පස්සේ මිරිස් ටික, අමිරිස් ටික, ඊට පස්සේ ලූණු ටික. හරි යාළුවනේ අපි දැන් ඊට පස්සේ මේකට එකතු කරගමු කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක්, කහ ටිකක්. දැන් අපි කරපිංචා ටිකක් දාගමු. දැන් පොඩ්ඩක් හොඳට කවලම් කරගමු. දැන් අපි යාළුවනේ මේකට ලුණු ටිකක් දාගමු. අපි යාළුවනේ වැඩි සැර දාගන්නේ නැහැ බබත් කන නිසා. ඒක සැර අඩුවෙන් තමයි දාගෙන තියෙන්නේ. හරි දැන් යාළුවනේ අපි කැරට් ටික දාගමු. කැරට් ටිකයි බෝංචි ටිකයි දාගමු. බෝංචි ටික ටිකක් තැම්බ ගන්න ඕනේ කියලා. පොඩ්ඩක් කවලම් කරගමු. හරි යාළුවනේ දැන් බෝංචි ටිකයි කැරට් ටිකයි දැන් හොඳට මැලවිලා තියෙන්නේ. අපි දැන් මේකට එකතු කරගමු කඩාගත්ත බිත්තර තුන. ඒකත් හොඳට කවලම් කරගමු. හරි. ඊට පස්සේ යාළුවනේ අපි දාගන්නවා අඹගත්ත නූඩ්ල්ස් ටික එකතු කරගන්නවා මේකට. දෙට කවලම් කරගන්නවා. මෙන්න යාළුවනේ දැන් අපි ඊළඟට දාගන්නවා සොසේජස් ටික. බෙදගත්ත සොසේජස් ටික මෙහෙම දාගන්නවා. දැන් අපි ලීස් ටිකත් මෙහෙම එකතු කරගමු. ලීස් දාන්නේ අවසානටම. අපි විනාඩි 5ක් වගේ මේක හොඳට කවලම් කරගමු. එතකොට ලීස් ටිකත් මැලවෙනවා. හොඳයි යාළුවනේ අපි හදාගත්ත නූඩ්ල්ස් එක හරි. දැන් අපිට මේ කෑම එක රස බලන්න පුළුවන් කොහොමද කියලා. අපි දැන් ලිප ඕෆ් කරගමු. ඔන්න යාළුවනේ අපි හදාගත්ත නූඩ්ල්ස් එක. ඕගොල්ලත් මේ වගේ හදලා බලන්න කොහොමද කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් අරන් එනකම් ඕගොල්ලන්ට හැමෝටම දුස්සන්නයි ජේසි පීටර්.